Hey everyone, welcome back to my channel. ඔන්න ඉතින් අද මගේ වීඩියෝ එක පර්ත් වල ගෙවෙන මගේ ජීවිතේ දවස් කීපයක්. අද මන්ඩේ, ඉතින් අද තමයි වීක් එක පටන් ගන්න දවස. මම මේ උදේ නැගිටලා මගේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්නවා. ඊට පස්සේ මම ඔෆිස් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඉතින් රෙඩි වෙන ගමන් හිතුවා මෙහි වර්ක් කල්චර් එක ගැන විස්තර ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මම මෙහි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මම ගොඩාක්ම අප්‍රීෂিয়েට් කරපු දෙයක් තමයි work life balance එක. ඉතින් මම මෙහිදී දැකපු දෙයක් තමයි මෙහි මිනිස්සු ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. එයාලට වැඩ කරන්න තියෙන පැය ගාන ඇතුළත. හැබැයි it is really important to switch off after hours. මොකද මෙහි employees ලට අයිතියක් තියෙනවා right to disconnect එකට කියන්නේ. ඉතින් මේකෙදී employees ලට පුළුවන් ඒගොල්ලන්ගේ employer ඒගොල්ලන්ගේ work hours වලින් පස්සේ ඒගොල්ලන්ට work related දේවල් වලට attend වෙන්න කියලා request කරොත් ඒ දේවල් refuse කරන්න ඒගොල්ලන්ට මේක නීතියෙන්ම හදලා දීලා තියෙන ඒගොල්ලන්ට right එකක්. ඉතින් මං හිතනවා ලංකාවටත් මේ වගේ දේවල් තියෙනවා නම් හොඳයි කියලා. මොකද ලංකාවේදී අපිට මේ work life balance එක හරිම අඩුවෙන් තමයි තියෙන්නේ. මොකද ගෙදර ගියත් ඔෆිස් කෝල්ස්, ඔෆිස් එකේ වැඩ, ඒ වගේ දේවල් නිසා. ඉතින් මේ වගේ දේවල් ලංකාවටත් ඇප්ලයි කරන්න පුළුවන් නම් ඇත්තටම මේක හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. වීකෙන්ඩ් එකෙන් පස්සේ අද සඳුදා. ඉතින් මම රෙඩි වෙලා ඉන්නේ මේ ඔෆිස් එකට යන්න. හරිම අමාරුයි වීකෙන්ඩ් එකකින් පස්සේ හිත හදාගන්න ආයෙ සඳුදා ඉඳලා වැඩට යන්න ඕනි කියලා. ඉතින් දැන් මේ දවස් ටිකේ අපිට චුට්ටක් රස්නේ අඩුයි. අපිට අර පහුගිය මාසවල තිබ්බ තරම්ම රස්නේ නැහැ. දවස් 2ක් විතර වගේ වැස්සා. එන කාලයක් බලාගෙන හිටියේ වහිනකම්. මොකද මේ ඒ තරම් රස්නේ සමහර වෙලාවට හරි අමාරුයි රස්නේ හින්දා. ඉතින් දැන් මේ දවස් ටිකේ නම් චුට්ටක් අර පහුගිය කාලේ තිබ්බට වැඩිය ටිකක් අඩුයි. හැබැයි ඉතින් අවුව තියෙනවා. ඒ වුණා ටිකක් අඩුයි. මම දැන් ඔෆිස් එකට යන ලෑස්ති වෙලා ඉන්නේ. මේ අද අපේ සැලරි දවස. මෙහි සාමාන්‍ය සැලරිස් දෙන්නේ මම fortnightly හරි weekly හරි තමයි මෙහි සැලරිස් දෙන්නේ. ඉතින් අපේ fortnightly. ඉතින් මම පොඩක් HR එකේ ඉන්න හින්දා මට සැලරි කරන්න තියෙනවා. ඉතින් අද ටිකක් බිසි දවසක්. පොඩ්ඩක් ඔළුවත් රිදෙනවා මගේ. මට මයිග්‍රේන් වැඩි වෙලා තියෙන්නේ මේ දවස් ටිකේ. ඉතින් එහෙම ඉතින් අද යන්නේ නැතුව ඉන්නත් බෑ. මොකද සැලරි ඩේ එක හින්දා. After a long day at work, මම දැන් මේ මගේ evening walk එක යන්න තමයි හදන්නේ. ඉතින් ඊට කලින් හෙට beans collect කරනවා. මම beans ටිකක් එළියෙන් තියලා දැන් මේ මගේ walk එක යනවා. ඉතින් මම චුට්ටක් අපේ ගෙවල් ගාව තියෙන ග්‍රවුන්ඩ් එකෙත් ඇවිදලා ගෙදර යනකොට තමයි මතක් වුණේ මගේ green tea එක ඉවරයි කියලා. මම ඉතින් IGA එකට ආව green tea එකක් ගන්න. ඒකත් තරම් මම ඉක්මනට ගෙදර යනවා. Hi, good morning. අද Tuesday. ඉතින් අදත් මම පුරුදු විදිහට ඔෆිස් එකට යන රෙඩි වෙලා ඉන්නේ. අද මම අපේ යුනිෆෝම් එක ඇඳා. මොකද අද මට මීටින්ස් වගේක් තියෙනවා. ඉතින් ඒක හින්දා එහෙම හැමදාම යුනිෆෝම් එක ඇඳගෙන යන්නේ නැහැ. ඉතින් ඉඳලා හිටලා
ඇඳගෙන යනවා. සමහර ලාවට මගේ තියෙන මං කැමති ඇඳුනුත් අඳිනවා. එහෙම ඉතින් මේක අඳින්නම ඕනේ කියලා එකක් නැහැ. අපිට ඉතින් දීලා තියෙනවා යුනිෆෝම් එක. ඇත්තටම යුනිෆෝම් එක අඳිනවා නම් ලේසි. ඉතින් අලුතෙන් ඇඳුම් ගන්න ඒවට වියදම් කරන්න ඕනේ නැහැනේ. එහෙම ඉතින් යුනිෆෝම් එකත් අඳිනවා. අනිත් ඒවත් අඳිනවා. එහෙම තමයි ඉතින් මේ ගොඩාක් කම්පනීස් වලට යුනිෆෝම් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක හරිම ලේසි. හොඳයි ඉතින්. මෙහි වර්ක් කල්චර් එක ලංකාවේ වර්ක් කල්චර් එකත් එක්ක කම්පෙයාර් කරද්දී මට දැනුණ ලොකුම වෙනසක් තමයි වර්ක් ප්ලේස් හයරාකි එක. ඉතින් ලංකාවේ නම් ඩිසිෂන් මේකින් වලට ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ ඒ කෙනාගේ ජොබ් එක, ජොබ් ටයිටල් එක, සීනියරිටි එක සහ වයස කියන දේවල්. හැබැයි මෙහෙදී එහෙම නැහැ. මෙහි ෆ්ලැට් ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. ජූනියර් එම්ප්ලොයිස් ලගේ අයිඩියාස් ඕපන්ලි කමියුනිකේට් කරන්න පුළුවන් සහ හැම කෙනෙක්ටම එකම විදියට තමයි ට්‍රීට් කරන්නේ. I think here in Australia, your title doesn't define how much you are heard. It's only your ideas that count. Good morning, guys. බදාදා මම සාමාන්‍යයෙන් අද ගෙදර ඉඳන් වැඩ කරන දවස නෙමෙයි. මම තර්ස්ඩේස් වලට විතරයි ගෙදර ඉඳලා වැඩ කරන්නේ. හැබැයි අද මම පොඩ්ඩක් ගෙදර ඉඳලා වැඩ කරනවා කියලා හිතුවා. මොකද අද ගෙදර පොඩි වැඩක් යනවා. ඉතින් මම ඔයාලට ඒක ගැනත් විස්තර ටිකක් කියන්න ඕනි කියලා හිතුණා මේ වීඩියෝ එක කරන ගමන්ම. ඉතින් මෙහි cost of living ගැන කතා කරද්දී ගොඩක්ම දෙනෙක් ගොඩක් කන්සර්න් කරන දෙයක් තමයි මෙහි රෙන්ටල් එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ දැන් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මෙහෙට එන්න ඉස්සරහට ස්ටුඩන්ට් කෙනෙක් විදියට හරි ජොබ් එකකට හරි මම හිතනවා ඔයගොල්ලෝ මේක දැනගෙන ඉන්න එක හොඳ වෙයි කියලා. ඉතින් මෙහි රෙන්ට් එක සෑහෙන වැඩි. මම ඉන්න මගේ ගෙදර ගැන කතා කරොත් මම ඉන්නේ 2 bedroom 1 bathroom and kitchen. ඉතින් අපේ living area එකක් තියෙනවා පොඩි. එතකොට ඊට අමතරව bedrooms 2යි bathroom එකයි kitchen එකයි. ඉතින් මේ ගෙදරට මම සතියකට ගෙවනවා $490ක්. ඉතින් $490ක් කියන්නේ ඔයාලා පොඩ්ඩක් ලංකාවේ එකට කන්වර්ට් කරලා බලන්න කීයක් එනවද කියලා. හැබැයි ඉතින් මෙහෙට ආවට පස්සේ නම් ලංකාවේ කියන්නේ කරන්සි එකට කන්වර්ට් කර ඉඳලා තේරුමක් නැහැ. මාත් මුලින්ම මොනවා හරි දෙයක් ගන්න ගියත් ඒක ලංකාවේ කරන්සි එකට කන්වර්ට් කර බලනවා. එතකොට හරි අමාරුයි. මොකද මෙහි අපි earn කරන්නේ ඩොලර්ස් වලින්. එතකොට අපිට වියදම් කරන්න වෙන්නේ ඩොලර්ස් වලින්ම තමයි. හැබැයි අනිත් හැම දෙයකටම සාපේක්ෂව මෙහි රෙන්ට් එක මාරම වැඩි. මොකද මේ දවස්වල විශේෂයෙන් මේ දවස්වල දැන් ඔය අලුතෙන් එන කට්ටියට එහෙම ගෙවල් හොයාගන්න ඉන්න තැන් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මන් දන්නේ ඒක හින්දා කියලා තමයි ගොඩක් අය කියන්නේ ගාණ වැඩි කියලා. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් මම ඉන්නේ ටිකක් ඒ කියන්නේ අලුත්ම ගෙදරක නෙමෙයි ටිකක් පරණයි මම ඉන්න ගෙදර. ඉතින් ඒ වගේ පරණ ගෙදරක වුණා මේ වගේ ගාණක් යනවා. අනිත් එක මේක අපි වීක්ලි ගෙවන්න ඕනේ. ඉතින් වීක්ලි $500ක් විතර ගෙවනවා කියන්නේ මම මේ කිව්වේ යුටිලිටිස් නැතුව water bill, current bill, එතකොට අපිට gas bill එකක් එනවා. ලංකාවේ නම් අපි gas ටැංකියක් ගෙනන ටැංකිය ඉවර වෙද්දි ටැංකියක් ගෙනල්ලා එහෙම නියුස් කරන්නේ. දැන් මෙහි එහෙම නැහැ. මෙහි gas උත් bill එකක් එනවා. ඉතින් gas bill, water bill, current bill ඒ දේවල් වලට අමතරව මම සතියට අර ගාන මගේ ගෙදරට විතරක් ගෙවනවා. ඉතින් සාමාන්‍යයෙන් අනිත් දේ තමයි දැන් අපි ලංකාවේ නම් රෙන්ට් එකට ඉද්දී අපිට ඇත්තටම ওই ප්‍රශ්න නැහැ. මන් දන්නේ නැහැ. මොකද මාත් ලංකාවේදී රෙන්ට් එකට හිටියා මැරි කරාට පස්සේ මේ
කියන්නේ මැරි කරාට පස්සේ මම වෙනම ගිහිල්ලා රෙන්ට් එකට හිටියා. එතකොට ඒ ඉන්නකොට ඒ කියන්නේ අපි ගේ ගත්තට පස්සේ ගෙයක් හරි whatever it is ඒක ඒගොල්ලන් සැරෙන් සැරේට ඇවිල්ලා බලන්නේ නැහැනේ ඉන්ස්පෙක්ෂන්ස් එන්නේ නැහැනේ ඒගොල්ලෝ අපි ඉතින් බාර දෙන දවසට අපි ඒක ක්ලීන් කරලා එහෙම කියන්නේ ඒක ලස්සනට තිබ්බ විදිහට කරලා එහෙම යනවා ඊට අමතරව අපි ඉතින් ඒක අර ලස්සනට තියාගන්නවා අපි ඉන්න තැන නිසා හැබැයි මෙහෙ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මෙහෙ ඉන්ස්පෙක්ෂන්ස් එනවා ගොඩක් වෙලාවට මාස මන් දන්නේ අනිත් තැන්වල නම් කොහොමද කියලා මාස 3න් 3ට හරි 6න් 6ට හරි ඒ වගේ ඉන්ස්පෙක්ෂන්ස් එනවා සමහර අය අවුරුද්දට සැරයක් එනවා. ඉතින් අපේ නම් ඇත්තටම අපිට තියෙන වාසියක් තමයි අපේ අවුරුද්දකට සැරයක් විතර ඒගොල්ලන් ඇවිල්ලා බලලා යනවා. මොකද අපි මේක ඒ කියන්නේ රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක්ගෙන් නෙමෙයි අපි මේක ගත්තේ ඕන කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ දැන් මම ඉන්නේ යුනිට් එකක ඉතින් මෙතන යුනිට්ස් 4ක් තියෙනවා ඒ යුනිට්ස් 4ම එක ඕන කෙනෙක්ගේ ඉතින් එතකොට එයා අවුරුද්දකට වගේ සැරයක් ඇවිල්ලා තමයි බලලා යන්නේ ඉතින් අද ඒගොල්ලන් චුට්ටක් එනවා කියලා කිව්වා ඒගොල්ලන්ගේ බැංක් එකේ මොකක් හරි වැඩකට. ඉතින් මං ඒ හින්දා හිතුවා අද ගෙදර ඉඳලා වැඩ කරන්න ඕනේ කියලා. මොකද ඒක එච්චර ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි විනාඩි 15ක් 20ක් යන්නේ. ඉතින් මං හිතුවා සම්පූර්ණ දවසක් නිවාඩු දාන එක තේරුමක් නැහැනේ. ඒ හින්දා මම අද ගෙදර ඉඳලා වැඩ කරනවා. මං පුළුවන් තරම් try කරනවා ගෙදර ඉඳන් වැඩ කරන දවස්වලට මේ වගේ refreshing simple lunch එකක් ගන්න. මේක හරිම lazy ලොකු වෙලාවක් යන්නේ නැහැ. fruits ටිකක් කපලා දාගෙන ඊට පස්සේ මං ඒක උඩින් ice cream චුට්ටක් දාගන්නවා. ඉතින් මේක හරි රහයි. තව ඔයාලට ඕන නම් chocolate syrup ටිකක් හරි මොනවා හරි දේවල් ඔයාලා කැමති විදිහට දාගන්න පුළුවන්. මම මේකට cashew දාගෙන තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරන කිසිම දෙයක් හුළඟින්ද ඇහෙන්නේ නෑ. මම ගෙදර ඇවිල්ලා බැලුවට පස්සේ තමයි මම දැනගත්තේ මේකේ මුකුත්ම සවුන්ඩ්ස් හරියට ඇහෙන්නේ නෑ කියලා. ඉතින් එහෙනම් අදට මම මගේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් vlog එකකින් ඉක්මනට හම්බ වෙමු. Bye. Thanks for watching.